වණක්කම්. මගේ දවසේ ජයග්‍රහණය තමයි මේ තියෙන්නේ. නෑනේ. නෑ. මොලහකොටම සිංහලත් දැන් පුළුවන්. බකලංකද? මට කියන්න වචන නැහැ. හෙලෝ ඔන්න ඉතින් නිලට සෙකන්ඩ් වීඩියෝ එක තමයි මේ මාසයක් විතර ගියා මට එඩිට් කරන්න. ඉතින් කලින් වීඩියෝ එක බලලා නැත්නම් මේක බලන්න එපා. ඒකේ කන්ටිනියුෂන් එකක් මේක. එක්සෑම් එක ඉවර වෙලා කොන්සර්ට් එකට ප්‍රැක්ටිස් කරන්න යන තැන ඉඳන් තමයි මේකේ තියෙන්නේ. දැන් අපි යන්නේ ඩාන්ස් ප්‍රැක්ටිස් කරන්න. මේ ආවට එක්සෑම් එක ඉවරයි. ඒකෝ විසිට් එකට ගියා. ඊට පස්සේ අද පේපර් එක තිබ්බා. ඊට පස්සේ කතා කරන එක තිබ්බා. සෝ දැන් තියෙන්නේ නටන්න. මේ ඉන්නේ අපේ ශෆ්නා මිස්. දැන් කලින් වීඩියෝ එකේ ලුසියා මිස් දැක්කනේ. ලුසියා මිස් ශෆ්නා මිස් තමයි අපිට කියන්නේ. ඉතින් මේ ඉන්නේ ශෆ්නා මිස්. අමරසේන අයියා වයිෆ් එක්කද කතා කරන්නේ? ඉතින් මේ අපි ඩිස්කස් කරන්නේ කොන්සර්ට් එකට ඩෙකොරේෂන්ස් අනම්මනම් කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ලන්ච් එක ගත්තා. අපි ජෙලි කනවා දැන්. ரொம்ப நன்றி. මොකටද? නෑනේ. නෑ. ரொம்ப நல்லது. ජටිල ගෑම්ලා මැටියක් වට කරගෙන පොඩි ටොක්ස් එකක් දෙන්න. ඒකින් පස්සේ අපි ආවා ප්‍රැක්ටිසස් කරන්න. ඉතින් කල්චරල් ෂෝ එකට ඩාන්ස් අයිටම්ස් එනවා, සොන්ග්ස් එනවා, ඩ්‍රාමා එකක් තියෙනවා. ඉතින් ඒකත් එක ඩෙකොරේෂන්ස් කරන්න ඕනේ. ඒ ටික තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ ටිෂාන් එක මම මේ පූජා ඩාන්ස් එක ප්‍රැක්ටිස් කරනවා. ජටිල වැඩ. දැක්කනේ කට්ටිය වැඩ. ඉතින් මේ ප්‍රැක්ටිස් කරන්නේ ඊළඟ අයිටම් එකට පූජා ඩාන්ස් එක නැතුව අනිත් ඩාන්ස් අයිටම්. ඉතින් මේ ඩාන්ස් අයිටම්ස් දෙක ෆුලි මේ වීඩියෝ එකේ නෑ. ඒ දෙක මම වෙනම channel එකට අප්ලෝඩ් කරනවා. අලින් ටික පොදෙක් කෙනෙක් වුණා කියලා තලංග වොයිස් එක හොඳයි. මිස්මයි බංගේ මන්න ඇත්තටම කිව්වේ නෑ. මිස්මයි අප්ලෝඩ් වොයිස් එක හොඳයි නේ ගන්න කෙනෙක්. මටත් මොකද උනේ? ඒ වගේම මුලට මම මැද්දෙන් යන්න ඕනේ කටපාඩමින් කිව්වේ. ලංකව හැම වැඩකටම වුණ අනවුන්සින් ගිටාර් ගන්න හැම එකටම ඉතින් ඒක ගැන කම්පේන් කරන ගමන් තමයි මේ අකලංක සේවයක් කරනවා මේ වෙලාවේ ට්‍රැක් එක එඩිට් කරලා දීලා. මොකද අපි නටන්න ගෙනලා තියෙන හින්දි එකක් දෙමළ ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් මේ අකලංක ෆුල් ගැම්මෙන් ඉන්නවා. ෆුල් ගැම්මෙන් මොහොමයි වැඩ ඔක්කොම ඉවර වෙද්දී මේ වෙද්දී ඇති 7-8ට විතර මේ ලුසියා මිස් අපිත් එක්ක ජොයින් වෙනවා ඩාන්ස් කරන්න. අපි නැටුවා ජටිලත් නැටුවා මාත් නැටුවා නටවනවා
මොකෙද්ද කාලා? මදුරෙද්ද? මේ නිලෙට් එකේ කොල්ලෙක්ද දන්නේ නැනේ කාලා තියෙන්නේ. අනේ shut up. මන්න මදුරු කොයිලයක් ගෙනාවා. සෝනාලි නම් also has a මදුරු කොයිල as far as I know. No, I didn't drink. නෑ මම දැක්ක තියෙනවා. ඒක වැඩ කරන්න ඇති. So this mark is one මදුරු like. අනේ shut up. යටිලේ යන්න මොකක්ද? At this moment I'm very tired. I require the Arishte. I shouldn't say that, no? I require the Arishte and I hope I get some soon because the energy is needed. කොහොම හරි dance කරලා ඉවරලා මම wash එකක් දාගෙන ආවා. හැමෝටම එපා වෙලා කියලා කියන්නේ. So tired. අසිනිකෝ අසිනි නෑ. දැන් වෙලාව කීයද කියලා හිතන්නේ? ඒ වෙලාව කීයද? රාත්‍රී 10:05 විනාඩි 23යි. ඉතින් අකලංක ඔය experience එක කියන්න. Very nice. experience. Very nice. මට කියන්න වචන නැහැ. අකලංක තමයි දැන් මේක රන් කරන්නේ. කරන්න කියන්නේ මට කකුල් දෙක ගෙවිලා තියෙන දනිස්ස ගාවට ඇඬුවලා. එච්චර රන් කරා. ඉතින් මෙහෙම තමයි අපි ඊළඟ දවසට ලෑස්තිනේ ඩෙකොරේෂන්ස් කරනවා, අයිටම්ස් ප්‍රැක්ටිස් කරනවා, සින්දු කියනවා. ඉතින් ඇත්තටම ඒ හිටපු දවස් ටික ඇත්තටම හරිම ෆන්. ඉතින් මේ තියෙන්නේ කෝලම් අඳින එක. ඊළඟ දවසේ උදේට කෝලම් දානවා. අමාරුයි ජටිල කෝලම් අඳින ගමන් හිටියේ. ඊට පස්සේ රෑ බාබකියු නයිට් එකක් තිබ්බා. ඉතින් ඔහොම තමයි එදා රෑ ගෙවුනේ. මේ ඊළඟ දවසේ උදේ අර කලින් දවසේ ඇඳ කෝලම් එක ඩෙකොරේට් කරන ගමන් ඉන්නේ. අද අන්තිම දවසේ අද තමයි කොන්සර්ට් එක. ඒක ඉවරලා අපි යනවා දායි ටේනන් වැඩ. ඊයේ නටලා මහන්සි ගොඩක් මහන්සි ඇත්තටම. උන හැදෙන්න වගේ පැනඩින් දෙකුත් පීලා නිදාගත්තේ. දහඩි වෙන්ඩේ පටන් ගන්නවා දැන් 9යි. ඇඳ ගන්න ඕනේ මැදදී මට තව සාරි එකක් මාරු කරගන්නත් තියෙනවා. ඕකේ. මේ තියෙන්නේ මගේ ෆස්ට් සාරි එක. රෙඩ් සාරි එකක් තමයි මම ඇන්දේ පූජා ඩාන්ස් එක තියෙන හින්දා. தெரியாது இதற்கு எங்களுக்கு புத்தாண்டு அது அனைவருக்கும் இனிய காலை வணக்கம் ஆயுபோவான் அஸ்லாம் කොන්සර්ට් එක පටන් ගත්තා. ඉතින් මේ මම කරපු පූජා ඩාන්ස් එක ටිෂාන් එක්ක ඒකෙන් පස්සේ මම ගියා නෙක්ස්ට් සාරි එක මාරු කරගන්න.
මෙහෙම තමයි අයිටම්ස් ටික ගියේ. ඉතින් ඊට පස්සේ තිබ්බේ ඩ්‍රාමා එකක්. ඩ්‍රාමා එකෙත් පොඩි පොඩි කෑලි දාලා තියෙනවා. දෙමළ ඉගෙන ගන්න නම් පෙක්කම් පෝ බයම් පෝ සෝම්බලම් පෝ අන්නන්ට සයිකල් සීටු මිල්ල ඔඩු මිල්ල මාගේ මේ ව්‍යායාමය උදෙක් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ දියුණුව සඳහා පමණයි. වාඩාවා කන්ද එක්කවා අපි කෙසේද මේ සියලුම ප්‍රශ්න නැති කරන්නේ දරුවා? රජතුමනි නී යාර් ආජාඩ අම්බි තාතා උදේ සන්තෝෂන් තාතා ඉප්ප මුන්න කමින් பேசுறா මුඩියෝ මට විතරක් නෙවෙයි පුතා. ඊළඟ දේවාලෙට පිට සිද්ධ වෙන්න සිංහල හැමෝටම දෙමළ හැමෝටම සිංහලත් දැන් පුළුවන්. දැන් බලන්නකෝ. ரொம்ப சந்தோஷம் තාතා. ඉතින් මේ තමයි ඉවෙන්ට් එකේ අවසාන ටික සර්ටිෆිකට්ස් බෙදෙන එක. ඊට පස්සේ ඉතින් අපි ඊ චලවිතකී ડોક્ટર અસિની એચ ગુણવર્ધન ડોક્ટર એન.જી.એલ. અકલાંક પ્રસાદ ඒ වගේම මේ අවස්ථාවට කැප කරපු අපි පවුලේ විදිහේ ඒගොල්ලෝ බොහොම කැපකිරීමක් කරලා සතිය දවස් 3ක් 18ක් වගේ කාලයක් කැප කරගෙන ඒ නිලට ඉවරයි. වීඩියෝ එකක් සර්ටිෆිකට්ස් කො මගේ ගත්තා මගේ මංගා done and dusted ඒක දෙමළෙන් කියන්නම් දන්නේ එලාර අවුට් අපේ නිලට ඉවරයි. අපි යන ගමන් බ්ලොග් එක මං හිතනවා ෆන් බ්ලොග් එකක් වෙන්න ඇති කියලා. නැවත හමු වෙනතුරු ලයික් කරන්න කියන්න කරන්න. ලයික් කරන්න බකලංකද ජට් එකක් ජට්ලි කියන්න ඒක එකක් තමයි මම ඔයා දිහා බැලලා ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ෂෙයා කරන්න. අය අලුතෙන් පටන් ගමු හරි නමුත් ඒක ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. බයි